අයිබෝවන් අපි අද කතා කරන්නේ නවය ශ්‍රේණියේ විද්‍යාත්මක අංකනයේ පාඩමේ 4 වෙනි කොටස. මෙදින්දි කතා කරන්නේ එකට වඩා කුඩා හැබැයි බිඳුවරනා විශාල සංඛ්‍යා ඒ කියන්නේ දශම සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකය ලියන ආකාරය. එහෙමනම් අපි පාඩමට යමු. ඊට කලින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අපි ඊගා පාඩමේදී නැවත හම්බෙනවා තවත් කොටසක් එක්ක. එහෙනම් අපි පාඩමට යමු අද. විශාල සංඛ්‍යා වගේම ඉතා කුඩා සංඛ්‍යාත් අපිට විද්‍යාත්මක අංකයෙන් ලියන්න පුළුවන්. හරි. අපි ඒකට භාවිතා කරන්නේ මෙන්න මේක. බලන්න. 100 කිව්වේ අපි 10 දෙවෙනි බලයනේ. 10 කිව්වේ 10 පළවෙනි බලය. 100 10න් බෙදුවාම 10යි. බෙදද්දි දර්ශකයක් අඩු වුණා. 10 10න් බෙදද්දි 1යි. බෙදද්දි දර්ශකයක් අඩු වෙනවා. එකෙන් එකක් 1 10න් බෙදමු 10න් 1යි. එතකොට දර්ශකයක් බිඳුවෙන් එකක් අඩු වුණාම ඍණ 1යි. නැත්තම් මං කලින් පාඩමේ කියලා දුන්නා 10 පළවෙනි බලයේ පරස්පරය තියද්දි දර්ශකයෙන් ඉන්න කරන්න පුළුවන් කියලා. අපි මේක නැවත 10න් බෙදමු. 10න් 1 10ට බෙදුවාම 100න් 1යි. එතකොට එකෙන් එකක් අඩු වුණාම ඍණ 2යි. නැත්තම් 100 කියන්නේ 10 දෙවෙනි බලය පරස්පරයේ තියෙන හින්දා තියෙන දර්ශකයක් ලියන්න. මේක 10න් බෙදුවොත් 1000න් 1යි දර්ශකය මේක 10න් බෙදුවොත් 10000න් 1යි දර්ශකය ඍණ 4යි. ඍණ දර්ශකයක් අපි ධන කරේ පරස්පරයේ ලියන. ඍණ 2යි කියන්නේ 1 යට 10 2. 1 යට 10 දෙවෙනි බලය. මේක තමයි ඍණ වෙලා මෙතෙන්දි. මේ කියන්නේ 1 යට 10 3 1000. තුන්වෙනි බලය තමයි මෙතෙන්ට ඍණ වෙලා ගියේ. 0.5යි 3. දැන් මේකේ අපි 1ක් 10ත් අතර ගේන්න නම් දශම ටික මෙන්න මෙතෙන්ට ගන්න ඕනේ. මම මේ ඊතලෙන් පෙන්න දැන්න දශම ගන්න ඕනේ. එහෙම ගත්තට පස්සේ එන්නේ 5.3. දැන් අපි එකෙන් ගුණ කරොත් වෙනසක් වෙන්නේ නැහැ. 10න් ගුණ කරොත් 53 වෙනවා. එහෙනම් 10 බල වලින් ගුණ කරොත් දශම යන්නේ දකුණට. අපිට මේකේ දශම දිට අරන් එන්න වෙන්නේ වම් පැත්තට. ඒ නිසා අපි කරන්නේ මේක බෙදනවා. බෙදනවා කියන්නේ 10න් බෙදන්න ඕනේ. 10න් බෙදනවා කියන්නේ 10 පරස්පරයෙන් ගුණ කරනවා. 10න් බෙදද්දී දශම ස්ථාන එකක් තියෙනවා. ආපහු දශමයේ සංඛ්‍යාව. එතකොට මේක ලියන්නේ 5.3යි 10 බල ඍණ 1යි. මේකේ දැන් දශම තියෙන්නේ මෙතන එකට වඩා වැඩි 10ට අඩු ගාණක් එන්න නම් මෙන්න මේ ඊතලයේ ගාවට මේ දශමිත ගේන්න ඕනේ. එහෙම ගෙනාපුවාම 7.4යි. එහෙනම් මේ සංඛ්‍යාව 10න් බෙදුවොත් දශම ස්ථාන එකක් යනවා. දෙකක් යන්න නම් අපි බෙදන්න ඕනේ 100. 100න් බෙදනවා කියන්නේ
100 පරස්පරයෙන් ගුණ කරනවා. 7.4යි එක ගුණ කිරීම මේ තියෙන්නේ 10 දෙවෙනි බල. උඩට දාද්දී දර්ශකය ලියන්න. මේකත් බලන්න. අපි මේකේ දශමතිත මේ තියෙන එක මෙතෙන්ටම ගේන්න ඕනේ. එතකොට එන්නේ 8. එහෙම නැත්නම් 8.0. 8 විතරක් ප්‍රමාණවත්. ගුණ කිරීම 1 බෙදීමක් 10න් බෙදුවොත් නම් මෙන්න මෙතෙන්ට එනවා. 100න් බෙදුවොත් මෙතෙන්ට එනවා. 1000න් බෙදුවොත් මෙතෙන්ට එනවා. 10000න් බෙදන්න. ඉලක්ක 0.1යි 0.2යි 0.3යි 0.4ක් තියෙන සංඛ්‍යා. එහෙනම් 8 ගුණ කිරීම 10 බල ඍණ 1යි 2යි 3යි 0.0.0.0.0.7. හරි. දැන් දන්නවා දශමික මෙතෙන්ට එන්න ඕනේ 1යි. 10 100 1000 10000 මිලියන. එහෙම බැයි නම් 0.1යි 0.2යි 0.3යි 0.4යි 0.5යි 0.6යි. 7.1 0.6ක් කියන්නේ ඍණ 6 වෙනි බලය.